everyone, welcome back to my channel. Finally, spring is here. අන්න ඉතින් සීතකාලේ ඉවර වෙලා ලස්සන ස්ප්‍රින් එක පටන් ගන්න තමයි යන්නේ. ඉතින් ස්ප්‍රින් කිව්වම හැමෝටම මතක් වෙන්නේ මල්නේ. මේ බලන්න ඉතින් මුළු කොරියාවම මේ දවස්වල චෙරි බ්ලොසම් වලින් වගේම තවත් හරිම ලස්සන මල් වලින් හැඩ වෙන ගමන් තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් ඔයාලත් එන්නකෝ මාත් එක්ක ඒ ලස්සන මල් වලින් ටිකක් බලන්න යන්න. ඔන්න ඉතින් එහෙනම් මුලින්ම කළේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න එක. ගෙදරදී කාලා ඉන්න බැරි වුණා. ඊළඟට ඔන්න ඉතින් අපි ආව පාක් එකට. අද ආවේ අපි යොන්ජි පාක් එකට. මේක තියෙන්නේ කිමේ. මෙහි ඉන්න කෙනෙක් නම් දන්නවා ඇති ගොඩ දෙනෙක් මෙතන. හරිම ලස්සනයි. මම ෆස්ට් ටයිම් තමයි මේ පාක් එකට ආවේ. මේක වගේම තවත් ලස්සන මල් බලන්න පුළුවන් ගොඩාක් තැන් තියෙනවා. ඉතින් මේ දවස්වල වැඩත් එක්ක මං හිතන්නේ නැහැ ගොඩක් තැන්වලට යන්න පුළුවන් වෙයි කියලා. මට එහෙම යන්න පුළුවන් වුණත් ඒ තැන්වල ලස්සන vlogs මං මතක් කරලා අරගෙන එන්නම්. මේ පාක් එකේ මේ වගේ ලස්සන ටියුලිප්ස් මල් ගොඩාක් තියෙනවා එක එක පාටින්. මම මේ පළවෙනි පාරට තමයි ටියුලිප්ස් මල් මෙහෙම ඇත්තට දකින්නේ. මේ මල් ඇත්තටත් හදපු මල් වගේ තමයි තියෙන්නේ. හරිම ලස්සනයි මේවා. මේ පාක් එකේ ලොකු ප්‍රදේශයක් තියෙනවා ඇවිදින්න. ඒ වගේම අද ටිකක් සෙනගයි නිවාඩු දවසක් නිසා. ඒ වුණාට ගොඩ දිනෙක ඇවිල්ලා මෙතන පික්නික් ස්ප්‍රින් පික්නික් වලට ඇවිල්ලා තියෙනවා. එයාලා හරිම නිදහසේ ඉඳගෙන මේ ලස්සන පරිසරය රස විඳිනවා. හැබැයි ඉතින් අපි නම් සුපුරුදු පරිදි හදිසියේ ඇවිත් යන්න තමයි ආවේ. ඉතින් කොහොම හරි යුනි එකේ ලෙක්චර්ස් එක්සෑම් මේ හැමදේම අස්සේ මේ වගේ ගමනක් ආවම හිතට පොඩි රිලැක්ස් එකක් දැනෙනවා. ඉතින් ඔයත් කොච්චර බිසි ෂෙඩියුල් එකක ඉන්න කෙනෙක් වුණත් පුළුවන් නම් ටිකක් එළියට ඇවිල්ලා මේ පරිසරයේ ලස්සන දිහා ටිකක් බලන්න. ඒකෙන් අනිවාර්යයෙන්ම ඔයාගේ මනසත් සැහැල්ලු වෙයි. ඒ වගේම තමයි කරන වැඩ තව ටිකක් හොඳට කරගන්න පුළුවන් වෙයි. ඔයාගේ මනස සැහැල්ලු වුණාට පස්සේ. ඉතින් මෙතන තව ටිකක් වෙලා ඉන්න ඕන නත් අපිට එහෙනම් යන්න වෙනවා. මම ආයෙමත් ලස්සන අලුත් වීඩියෝ එකකින් එන්නම්. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. ගිහින් එන්නම්. බයි.